Let's get ready for a fun and lively adventure in the jungle. Our performers will bring the forest to life as they portray a group of animals going about their daily routines filled with playful conversations and quirky moments. But today is no ordinary day in the jungle. Through humor, imagination, and delightful storytelling, our young performers will show us how even the simplest moments can become a joyful adventure. Hope you enjoy this charming jungle tale performed by our talented stars of the YYC Kandyan dance class.
කරන්නේ ඇත්තද? යමු අපි අක්කා යමු. සපත්තු ඉවරයි අපි ඉක්මනට යමු. මටත් සපත්තු දෙකක් තිබුණා නම් නියමයිනේ යාළුවා අපි ඉක්මනට යමු. හරි. කැලේ අලුත් සපත්තු කඩේට යන්න ඕනේ අය බස් එකේ නගින්න. බස් එකේ ඇතුලේ දඟ කරන්න එපා. ජනේලේ උරුව දාන්නත් එපා. හරිම මාමෙන්. යාළුවනේ අපි සින්දුවක් කියමුද? ඔව් කියමු. Tekay tunay. Surangeli tumalo kelaba. Malu liang harap malu. Surangeli tumalo kelaba. Ayo, pasti nawatuna. අනේ දැන් අපි වෙලාවට අලුත් සප්පට කඩිට යන්න කොහොමද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? බස් එක කැඩිලා. අලුත් සප්පට කඩේට යන්න බැරි වේ වගේ. බය වෙන්න එපා. මට පුළුවන් උදව් කරන්න. කොහමද අලිනන්ද අපිට උදව් කරන්නේ? ඒක තමයි මම හිතුවේ. මට පුළුවන් බස් එක උස්සන් දුවන්න. ඇත්තමද? ඔව්. කටිය හයියෙන් අල්ලගන්න. අල්ලගත්තා. අපෝයි මේ මොකද වෙන්නේ? යන්තම් කට්ටිය අපි දැන් බහිමු. අලිනන්දේ අපට කරපු උදව්වට ගොඩක් ස්තුතියි. ස්තුතියි නන්දේ. ඔයාලට උදව් කරන්න ලැබුණාට මට සතුටුයි. අපි යමු සපත්තු ගන්න. යමු ඉක්මනට යමු. Surangeli tumalo kelaba.
සපත්තු දා හැඩට වැඩට ගමන් බිමන් යන්නට සපත්තු කඩයක් අලුතින් ලැබිලා ඇත කැලයට. කැලයට අලුත් සපත්තු කඩයක් අද විවෘත කෙරේ. අලුත් කඩින් ලාබෙට සපත්තු අරගන්නට දුවගෙන ඇති කැලේ සත්තු සල්ලි අරන් හනිකට. අලුතෙන් සපත්තු අරගෙන ආවා කකුලේ දමාගෙන මේලස ආවා. පැංචෝ මොකද අනේ ඔය විදිහට ඇවිදින්නේ? අලුතෙන් ගත් සපත්තු වල කුණු ගෑවෙන වටලෝබයි අමාරුවෙන් මේ විදිහට ඇවිදින්නේ ඒ හින්දයි. ගන්නට කියලා සපත්තු ලාබෙට ගැරඬු රාළේ සපත්තු කඩයට. ගැරඩියෝ ඔබ හට කකුල් කිසිවක් නැතිකොට ලාභ උණු පලියට පාවහන් අරගන්නේ කුමකට? කිසි අවුලක් නෑ දෙකකුල් නැතුවට සපත්තු දාගෙන යමි මේ විදිහට. උල්ලඩි සපත්තු ජෝඩුව අරගෙන අලිනෝනායයි දෙපයේ දාගෙන එකෝඩියයි පොතබන්න ලැබුණේ යන්නට බෑ එක තැනම නැවතුනේ. අලිනෝනාගේ බාර වැඩි හින්දා උල්ලඩි දෙක වෙලි පොළවේරුණේ. කරගෙන ඉන්නේ කුමකට? කකුල් දෙකට පාවහන් දැමූ විට බැහැනේ ගස්වල එල්ලී ඉන්නට. ඒක නිසයි මං හිතලා බලලා ඔකු සවි කෙරුවේ සපත්තු අඩියට. සපත්තුවක පා දෙකම ඔබාගෙන ඔය දෙන්නා ඇයි යන්නේ පැන පැන? ඔබේ දෙපා හරි පොඩීනේ සපත්තු දෙක ලොකු වැඩීනේ. ඒකට උත්තරේ ඇවිල්ලම බලන්නකෝ. දෙපයට ලොකු වැඩි වුණාට අවුලක් නැත්තේ. ගෙවල් හදාගන්නයි මා සපත්තු ගත්තේ. කකුල් සියල්ලට සපත්තු දමන්න හිතලා සපත්තු අරගන්නට ආවා හැකරැල්ලා. කකුල් සියල්ලට සපත්තු දුන්නේ සපත්තු ඉවරයි කඩේ වැහෙන්නේ. සපත්තු ඉවරයි කඩේ වැහෙන්නේ. සපත්තු ඉවරයි
කඩේ වැහෙන්නේ